බතුකොන්වල සාටින් ප්‍රදේශයේ ස්ථාපිත කරලා තියෙන 10,000 බුද්ධා නමින් හැඳින්වෙන බුදු පිළිම වහන්සේලා දසදහසකට අධික ප්‍රමාණයක් මේ පුණ්‍ය භූමියේ ස්ථාපිත කරලා තියෙනවා. හැබැයි ඔබ තාමත් 10,000 බුද්ධා නමින් හැඳින්වෙන මේ බෞද්ධ ස්මාරක දසදහස නම් දැක්කේ නෑ. මේ පින්බිමට පැමිණෙන මග දෙපස ස්ථාපිත කර තිබෙන බෞද්ධ ස්මාරක පමණයි ඔබ තාමත් දුටුවේ. ඉතින් අද දෙවැනි එපිසෝඩ් එකේ අපි පෙන්වන්න ලෑස්ති 10,000 බුද්ධා නමින් හැඳින්වෙන බුදුන් වහන්සේගේ ස්මාරක කොහෙද තියෙන්නේ කියලා. ඊට කලින් මේ අවට තියෙන බෞද්ධ ස්මාරක සහ පිළිම වහන්සේලා මොනතරම් ලස්සනයිද කියලා අපි බලලා ඉමු. ඉතින් මේ දැන් මගේ පිටිපස්සේ තියෙන්නේ ස්තූපයක්. එහෙම නැත්නම් ලංකාවේ අපි චෛත්‍ය දාගැබ් කියන අර්ථයෙන් හඳුන්වනොත් චෛත්‍යයක්. මේ චීනයේ මේ ස්තූප නිර්මාණයේදී වෙනම ආభాෂයක් ඒගොල්ලෝකින් තමයි නිර්මාණය කරන්නේ. ලංකාවේ නම් පන්සල් වලට යනකොට සෙරප්පු දාගෙන යන්න බෑ. සපත්තු දාගෙන යන්න බෑ. හැබැයි මෙහි එහෙම නෑ. ඕනම විහාරස්ථානයකට ඕනම පන්සලකට සපත්තු සෙරප්පු දාගෙන යන්න පුළුවන්. ඒකත් මේගේ සංස්කෘතියේ කොටසක්. ඉතින් ඇත්තටම මේ ස්මාරක මේ පිළිම වහන්සේලා මෙන්න මේ බුදු මැදුර ඇතුලේ තමයි ස්ථාපිත කරලා තිබෙන්නේ. ඉතින් ඔන්න ඔය ඔබට පෙනෙන්න තියෙන බුදු මැදුර තුල පිහිටි පුංචි කුටීරය ඇතුලේ
බුදු පිළිම වහන්සේලා දසදහසකට වැඩි ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙනවා. ඉතින් අවාසනාවකට වගේ මෙන්න මේවා ඡායාරූපගත කරන්න නම් අවසරයක් නැහැ. ඒ නිසා ඉන් පොඩි ප්‍රමාණයක් ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් ඔන්න ට්‍රැවල් විත් ගාමා වැඩසටහනින් හොංකොං වල සාටීන් වල පිහිටි 10,000 බුද්ධා ස්මාරක බලන්න ආපු ගමන අපි මෙතකින් සමාප්තියටපත් කරන්නයි හදන්නේ. දැන් ඉතින් කලින් වතාවේ වගේම පළවෙනි එපිසෝඩ් එකේ ඔබ දැකපු මේ ගමන් මග දෙපස පිහිටි පිළිම වහන්සේලා නරඹමින් යලිත් අපි පහළට බැහැගෙන තමයි මේ යන්නේ. ඉතින් ඔන්න හොංකොං ෂාටින් වල පිහිටලා තිබෙන 1000 බුද්ධ බලන්න තමයි අපි අද ආවේ. දැන් මේ පහළට බැහැගෙන යන්නේ. මේ පිළිම වහන්සේලා නරඹලා ඉවර වෙලා. ඉතින් වීඩියෝ එක මෙතනින් අපි ඉවර කරන්න යන්නේ. ආයිත් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකල් ට්‍රැවල් ගාමා තුලින් අපි සමු ගන්නවා. අපේ channel එක subscribe කරන්නත් අපිට කරන්න එපා.